මොකද්ද මේ බලන් මේ මල? ඕක තමයි බලන් වීරමුණ දෙවියන්ගේ මහානුභාව සම්පන්න පොල් මල. මේක. ඔව්. අනේ බලන්. ඔව්. මේ පොල් මල ඔව්. ගහේ තියෙද්දිම තලනවා. ඔව්. එතකොට බලන් ඕක පදම් වෙනවා. පදන් වෙනවා. ඔව්. ඊට පස්සේ බලන් ඔව්. මේකේ මුදුනේ පොඩ්ඩක් කපනවා. ඔව් අකින් කපුවාම ඕකේ කඳුළු වැටෙනවා. මල කපපුවාම මල රිදෙනවා ඉස්සර වෙලා. ඔව් එතකොට තමයි කඳුළු වැටෙන්නේ. කඳුළු වැටෙනවා. ඔව්. ඔය වැටෙන කඳුළු ඔව් එකතු කරනවා. එකතු කරනවා. ඔව්. එකතු කරලා පැහැවනවා බලන්න. පැහැවෙනවා. එහෙනම් ඔව්. ලිපේ දාලා පැහැවන්නේ. ඔව්. එහෙන් පැහැපුවම මොකද්ද වෙන්නේ? ඕ බලන් එතකොට තමයි ඔය පැණි අකුරු හරි. ඕ වගේ ඖෂධීය දේවල් ඖෂධීය දේවල් බොහෝම වටිනා කියන දේවල් ඔව්. මේ පොල් මලෙන් ලබා ගන්න පුළුවන්. මේක ආනුභාව සම්පන්න පොල් මල. පොල් මල. එහෙමනම් අපි මේ පොල් මල තලන්ටයි මේ යන්නේ. ඔව්. ඈ? ඔව්. පොල් මල තලන්ට. බලන්න ඔව්. අනේ බලන්න. ඔව්. කොසබා දේවි යෝවඩින්ට සම්දිනාර චරිතවන්ට සියලෝක දුරු කරන්ට මල් කෙලියට වරන් දෙන්න. වේරමුණ්ඩ දෙවි වඩින්ට සම්දිනාර චරිතවන්ට සියලු රෝග දුරු කරන්ට මල් කෙලියට වරන් දෙන්න. සත්පොත්තිනි දෙවි වඩින්ට සම්දිනාර චරිතවන්ට සියලු රෝග දුරු කරන්ට මල් කෙලියට වරන් දෙන්න. වලියක් දෙවියෝ වඩින්ට සම්දිනාර චරිතවන්ට සියලු දෝෂ දුරු කරන්ට මල් කෙලියට වරන් දෙන්න. 12ම දෙවියෝ වඩින්ට සම්දිනාර චරිතවන්ට සියලු දෝෂ දුරු කරන්ට මල් කෙලියට වරන් දෙන්න. පුතේ මඩුපුරය ගැන මම කෙටි විස්තරයක් කරන්නට මේ වෙලාවේ කැමති වෙනවා. මොකද මඩුපුරය කියලා කියන්නේ ඇත්තටම සුවිශේෂී ගායනයක්, සුවිශේෂී රංගනයක් කොහොඹාකංකාරී දකින්න තියෙන. ඇත්තටම රැයක් එළි වෙනකන් නටලා උදේ පාන්දර ඉරු උදාව වෙනකොට තමයි මේ මඩුපුරේ හා මල් හත්පද කියන ගායනා කොටස, නර්තන කොටස කොහොඹාකංකාරික දකින්න තියෙන්නේ. ඉතින් මේ මඩුපුරේ මුලින්ම දුවේ පුතේ අනිත් හැම කවි පන්තියකම තියෙනා වගේ ඉස්සරලාම තුනුරුවන්ගෙන් ඊට පස්සේ දෙවියන්ගෙන් අවසර ගැනීම සිද්ධ වෙනවා. සුගතිදු තිලෝගුරු කියලා අපි පටන් ගත්තේ ඒ නිසා. ඊළඟට දෙවෙනි කොටස මඩුපුරේ දෙවෙනි කොටසේ එදා පඬුවස්තේව් රජුරවන්ට ඒ කොහොඹාකංකාරී කරන්නට එහෙම නැත්නම් 65 මංගල්‍ය කරන්නට හදාපු මඩුව ගැන විස්තරයක් සඳහන් වෙනවා. ඒ මඩුවේ දිග කොච්චරද, මඩුවේ පුළුල කොච්චරද, මඩුවේ උස කොච්චරද ආදි වශයෙන් මොනවද මේකට සෙවිල් ලැබුවේ ආදි වශයෙන් සියලු විස්තර මේ මඩුපුරයේ ඒ මුල් ගායනා කොටසෙන් කියවෙනවා. ඒත් එක්කම ඊගාවට දෙවෙනි කවි පන්තියෙන් දෙවෙනි කොටසෙන් මඩුපුරයේ මධ්‍යම භාගයේ කොටසෙන් ඒ මඩුවේ නටන්ට සුදුසු යද්දෙස්සෝ ගැන කතා වෙනවා, කියවෙනවා. හැම යද්දෙස්සෙකුටම ඒකේ නටන්න බෑ. නීති කීපයක් දාලා තියෙනවා. රූ යද්දෙස්සන් ගනු 29 පුරා කියලා මෙතන සඳහන් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 29ක් සම්පූර්ණ වෙන්න ඕනේ කොහොඹාකංකාරියක නටන්න. ඒත් එක්කම බොහෝ දේවල් යද්දෙස්සේ තුල තියෙන්න ඕන බොහෝ දේවල් ආධ්‍යාත්මික ගුණ වගාවන් ඒත් එක්කම තමන්ගේ ශාරීරික ස්වરૂපයේ තියෙන ලක්ෂණ මේවා තිබිය යුතුයි කියන එක මේ ඒ කවි කොටසෙන් ඊළඟට කියවෙනවා. ඊගාවට මේ මඩුපුරේ කියන්නෙම මේ පොල් මල නටන්නට පෙර ආතුව. මල් හත්පද නටන්නට පෙර ආතුව. මේ මල මඩුපුරේ කියවෙන හැටියට සක්‍ර දෙවියන්ගේ නන්දන කියන උයනෙන් තමයි මේ මල මේ මහ පොළොවට ගෙන ආවේ. ඉතින් මේ මල කපල දීලා තියෙන්නේ සක්‍ර දේවේන්ද්‍රෝමයි. රන් ඉනි මඟ ගසට තිබා නැගී සක්‍ර දෙවිඳු සුබා මල කපමින් සෙමින් බබා ගෙනා සැටි අසංසුබා කියලායි කියන්නේ. ඊළඟට ඒ කොටසෙන් මේ මාරු මලේ එහෙම නැත්නම් පොල් මලේ තියෙන සියලුම විස්තර සඳහන් වෙනවා. මේ විදිහට මුලින්ම තුනුරුවන්ගෙන් දෙවියන්ගෙන් අවසර අරගෙන දෙවනුව
ඒ කංකාරි මඩුවේ විස්තර සඳහන් කරලා තුන් එනුව ඒ කංකාරි මඩුව තුල නටන්නට සුදුසු යද්දේශව ගැන සඳහන් කරලා ඒ යද්දේශම් මේ වෙලාවේ අත දරන මලත් ඒ මලේ විස්තරය සඳහන් කරලා තමයි මේ මඩුපුරේ ගායනා සමාප්තියටපත් වෙන්නේ. රජ කුලයට මොන මාලදා බමුණු කුලට මොන මාලදා වෙළඳ කුලට මොන මාලදා ගොයි කුලයට මොන මාලදා රජ කුලයට රණේ මලයි බමුණුලේ මලයි වෙළඳ කුලට තඹේ මලයි ගොවි කුලයට මේ පොල් මලයි රජතුලයට මොන මලදා මොන තොරණද මොන කොතලෙද කී දවසද බමුණු කුලට මොන මලදා මොන තොරණද මොන කොතලෙද කී දවසද වෙළඳ කුලට මොන මලදා මොන තොරණද මොන කොතලෙද කී දවසද ගොයි කුලයට මොන මලදා මොන තොරණද මොන කොතලෙද කී දවසද රජ කුලයට රණේ මලයි රන් තොරණයි රන් කොතලයි නව දවසයි බමුණු කුලට රෙදි මලයි රෙදි තොරණයි රෙදි කොතලයි සද්දවසයි වෙළඳ කුලට තඹේ මලයි තඹ තොරණයි තඹ කොතලයි පස්දවසයි ගොවි කුලයට මේ පොල් මලයි රඹ තොරණයි මැටි කොතලයි තුන් දවසයි